පිළිසඳර. අයිබෝවන් අපි ඇඩිලේඩ් ලක්හඬින් ඔබට වැදගත්වන තොරතුරු නිතතින්ම නොයකුත් ආකාරයෙන් ඔබ වෙත ගැනීමට සැදී පැහැදී සිටිනවා. ඉතින් මේ අලුතෙන්ම අපි ආරම්භ කරන වැඩසටහන ඇඩිලේඩ් ලක්හඬ පිළිසඳර. මෙය අපි මේ අපේ ජීවිතයට වැදගත්වන කරුණු කාරණා අපි නොදන්න නොහිතන පැතිකඩවල් වල වැදගත් කරුණු එහෙම නැත්නම් එදිනෙදා ජීවිතේ අපිට තිබෙන ප්‍රශ්නවලට ගැටලුවලට උත්තර සොයා ගන්න පුළුවන් ආකාරයේ වැඩසටහන් මාලාවක් මේ අපි ඔබ වෙත ගෙනීමට සූදානම් වෙන්නේ. ඉතින් මේ ඇඩිලේඩ් පිළිසඳර සඳහා අපි නොයෙකුත් අංශවල විශේෂඥයින් හොයාගෙන ගිහිල්ලා ඔවුන් සමග ඒ අපේ තිබෙන ගැටලුවලට ප්‍රශ්නවලට උත්තර සොයන්නයි අපේ මේ අදහස. ඉතින් මේ වැඩසටහනේ අද දවසේ මේ පළවෙනි වැඩසටහන ඔබ වෙත මේ ආකාරයෙන් ගෙනීමටයි සූදානම් වෙන්නේ. ඉතින් අපි අද මේ වැඩසටහනෙන් ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ ලාස් විල් එකක්. එහෙම නැත්නම් අන්තිම කැමති පත්‍රයක් පිළිබඳව තොරතුරු. ඉතින් මේ අද දවසේ පිළිසඳර ඔස්සේ අපි මේ අන්තිම කැමති පත්‍රයක් කියන්නේ මොකක්ද? මෙහි තියෙන වැදගත්කම කුමක්ද? ඒ වගේම මෙය මොන ආකාරයෙන් සකස් විය යුතුද? මේ ආදී කරුණු කාරණා ඔබට ගෙනීමටයි සූදානම් වෙන්නේ. ඉතින් අද මේ කරුණු අපිට සාකච්ඡා කිරීම සඳහා අපි ඇඩිලේඩ් ලක්හඬට ආරාධනා කළා ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කතිකාචාර්ය නීතිඥ අසේල දිසානායක මහතාට. ඉතින් අපි ඔබ ඉතාමත් ගෞරවයෙන් පිළිසඳරට පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්. බොහොම ස්තුතියි නායක. පළවෙනියටම අපිට මේ අපේ අද පිළිසඳරට අවතීර්ණය වෙන්න මේ අන්තිම කැමති පත්‍රය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නයෙන් අපි අද පිළිසඳර ආරම්භ කරමු. මම ඔබෙන් අහුවොත් අසේල මොකක්ද මේ අන්තිම කැමති පත්‍රයක් කියන්නේ කියලා? ඇත්තටම ඇත්තටම මේක කාලීන මාතෘකාවක් සහ ඉතා වැදගත් මාතෘකාවක්. අන්තිම කැමති පත්‍රයක් කියන වචනයම ගත්තොත් ඕගලන්ට ඒ අදාළ අරුත පැහැදිලිව ලබා ගන්න පුළුවන් අන්තිම කැමති පත්‍රයක් කියන්නේ මොකක්ද කියලා. ලාස්ට් වීල් අන්තිම කැමති පත්‍රය. මම මේක ඉන් ඩීටේල් නැත්තම් සවිස්තරාත්මක ඔබලන්ට පැහැදිලි කරන්නම්. පුද්ගලිකු ගත්තාම ඔහුගේ මරණයෙන් පස්සේ ඔහුගේ දේපල නැත්තම් ඔහුගේ නිශ්චල හෝ චංචල දේපල නැත්තම් සමහර වෙලාවට තියෙන්නේ දේපල විතරක් නෙමෙයිනේ ඔයගලන්ට වගකීම් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝන් එකක් ගත්තු එකක් තියෙන්න පුළුවන්. ඒවා ආකාරයේ වගකීම් සමුදායක් තියෙන්න පුළුවන්. ඒ වගකීම් කොහොමද ඉෂ්ට කරන්නේ වාගේ මරණයෙන් පස්සේ වාගේ දීපල චංචල හෝ නිශ්චල දීපල බෙදෙන්නේ කොහොමද කියන කාරණය සටහන් කරලා සඳහන් කරලා නීතිඥවරයෙකුගේ ඉදිරිපිට ලියන නෛතික ලියවිල්ලකට තමයි අන්තිම කැමති පත්‍රයක් කියලා කියන්නේ. මේ ඉතාමත් නෛතික වශයෙන් ඉතාමත් වැදගත් ලියවිල්ලක්. දැන් වන විට ලංකාවේ නීතිය 2022 මේ සම්බන්ධ නීතිය සංශෝධනය වුණා. මීට කලින් සාක්ෂිකරුවන් 5 දෙනෙක් ඉදිරියේ ඔයාට අන්තිම කැමති පත්‍රයක් ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අද වන විට 2022 සංශෝධනයත් එක්කලා ඔයගලන්ට සාක්ෂිකාරයෝ දෙන්නෙක් තබාගෙන නීතිඥවරයෙකුගේ නොතාරිස්වරයෙකුගේ ඉස්සරහා අනිවාර්යයෙන්ම අන්තිම කැමති පත්‍රයක් ලියද යුතුමයි. අන්තිම කැමති පත්‍රයක් කියන්නේ මොකක්ද කියන එක සාකච්ඡා කරනවා වගේම මොකක්ද මේක ඇති වැදගත්කම කියන එකත් අපි දැනගන්න ඕනේ. එතකොට වැදගත්කම ගැන කතා කරොත් නියමිත පරිදි දේපල බෙදා ගැනීමට ඔයගලන්ගේ මොනවාද මරණයෙන් පස්සේ තියෙන වගකීම් මොනවාද කියන එක හඳුනා ගැනීම, ඒ වගේම පවුලේ අය අතර තියෙන ගැටුම් වළක්වා ගන්න, නැත්තම් ඔයගලන්ට කුඩා දරුවෙක් ඉන්නවනම් ඒගොල්ලන් සම්බන්ධව කොහොමද ක්‍රියා කරන්න ඕනේ, ඒගොල්ලන්ට පරිපාලකයෙක් පත් කරනවද නැත්තම් ඒ වගේ කාරණා සඳහන් කරලා ඒ කියන්නේ සමහර වෙලාවට තියෙන්න පුළුවන් උරුමය සහිත නොවන දේවල් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට පෞද්ගලික වස්තු සම්භාර
යම් ඕගලන්ගේ අනිකුත් යම් කිසි දේවල් තියෙන්න පුළුවන් ඒවා යම් කිසි උපදෙස් ලබා දෙන්න පුළුවන් ඕගලන්ගේ මරණයෙන් පස්සේ අන්න ඒ සියල්ලම සඳහන් කරලා ලබා දෙන නෛතික ලියවිල්ලක් තමයි අන්තිම කැමැති පත්‍රයක් කියන්නේ සහ ඒකේ වැදගත්කම ඒ ආකාරයෙන් අපිට දක්වන්න පුළුවන්. මම හිතනවා ඒක පැහැදිලි කියලා. ඔව් අනිවාර්යෙන් අසල බොහොම ස්තුතියි. මම හිතන්නේ බොහොම හොඳ විස්තරාත්මකව මේ අන්තිම කැමැති පත්‍රය කියන එක ඔබ අපිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් මෙතනදී මම ඉතා කෙටි ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් කෙනෙක් මේක අහගෙන ඉන්නකොට සමහරලාට ඔහුට ඇයට හිතෙන්න පුළුවන් මට කිසිම මේ නිශ්චල චංචල දේපලක් නැහැ. ඉතින් මම තනියම ඉන්නේ. ඒකින්ද මට මේක අවශ්‍ය නැහැ කියලා. ඉතින් එහෙම දේපලක් නැති කෙනෙකුට ඒ අන්තිම කැමැති පත්‍රයක් තිබෙන එකේ වැදගත්කමක් තියෙනවද? නැත්නම් දේපල තියෙන අයට විතරද මේක වැදගත්කමක් තියෙන්නේ? බොහෝමයක්ම තමන්ගේ දේපල විතරක් නෙමේ සමහරලාට වගකීම් තියෙන්න පුළුවන්. ඒ වගකීම් කියන්නේ ණයක් නම් ණය කොහොමද ගෙවන්නේ කියන කාරණා සඳහන් කරන්නත් පුළුවන්. අද වන විට කාටවත් මං හිතන්නේ නැහැ දේපල නැති වෙනවා කියන එක. මම හිතන්නේ නැහැ ණයන. මොකද අපි හැමෝම වැඩ කරනවා. සමහර වෙලාවට ඕගලන්ගේ ගිනුම් තියෙන්න පුළුවන්, බැංකු ගිනුම් තියෙන්න පුළුවන්. එතකොට ඒක මුදල් තියෙන්න පුළුවන්. ඒ වගේම ETF EPF තියෙන්න පුළුවන්. එතකොට ඒ සල්ලි තියෙන්න පුළුවන්. එතකොට ඔයගලන්ගේ යම්කිසි මුදල් තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙන නිසා අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක්ට අන්තිම කැමැති පත්‍රයක් තිබිය යුතුමයි කියන එක තමයි මගේ අදහස. යම්කිසි කෙනෙක් හිතනවා නම් Tamanට අන්තිම කැමැති පත්‍රයක් අවශ්‍ය නැහැ කියලා අන්තිම කැමැති පත්‍රයක් රහිතවත් දේපල හෝ බෙදන්න පුළුවන්. ඉතින් හිතන්නේ අන්තිම කැමැති පත්‍රයක් තියෙන එක වඩා ලේසි තමන්ගේ දේපල සම්බන්ධයෙන් තමන්ගේ වගකීම් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න මරණයෙන් පස්සේ. ඒ වගේම අසේල දැන් අපි අන්තිම කැමැති පත්‍රයක තිබෙන ඔබ සඳහන් කළා විශේෂයෙන්ම මේ නිශ්චල සහ චංචල දේපල පිළිබඳව. දැන් අපිට තමන් ගැන බැලුවොත් දැන් සමහර වෙලාවට අපිට කෙනෙකුගේ ඇහෙනවා කතා කරනකොට මට හදිසි අවස්ථාවක් සිදු වුණොත් මට කළ යුතු දේ මොනවද? ඒ කියන්නේ මගේ හුස්ම නැවතුනොත් මාව නැවත මේ අර මැෂින් එකකට සම්බන්ධ කරන්න එපා. එහෙම නැත්නම් මගේ මේ අක්ෂි දන් දෙන ඔය වගේ දේවල් අපේ හිතේ තියෙන්න පුළුවන්. මේ වගේ දේවලුත් අපිට එකතු කරන්න පුළුවන්කම තියෙනවද අන්තිම කැමැති පත්‍රයකට? පුළුවන්. මරණයෙන් පස්සේ යම්කිසි තමන් සම්බන්ධයෙන් කොහොමද තීරණ ගත යුත්තේ කියන එක අපිට අවස්ථාන් අන්තිම කැමැති පත්‍රයේ සඳහන් කරන්න පුළුවන්. මෙතන අර ගොඩක්ම අපි සාකච්ඡා කරන්නේ මෙතන සාකච්ඡාවට බඳුන් කරන්නේ සහ අර්බුදවලට ලක් වෙන්නේ දේපලනේ. එතකොට ගොඩක් වෙලාවට දේපල සම්බන්ධයෙන් තමයි මේ අන්තිම කැමැති පත්‍රයේ ගොඩක් වෙලාවට අපි ඇතුළත් කරන්නේ. මොකද අන්තිම කැමැති පත්‍රයක් ලියන එකෙන් මේ අන්තිම කැමැති පත්‍රයක් ලිව්වාම කියලා ඒකේ ලේසි නැහැ. ඒක අධිකරණයේ ඉදිරි ඔප්පු කරව ගන්න ඕනේ. හා සම්බන්ධ බැඳුණු නෛතික ක්‍රියාමාර්ග රැසක් තියෙනවා. එතකොට ඔය කියන කාරණය ඇත්තට පුද්ගල අනුබද්ධ කාරණයක්. ඒක සමහර වෙලාවට කට වචනයට උනත් යම්කිසි දරුවෙක් හරි කාට හරි කියලා තියෙන්න පුළුවන්. මම මරුණාන් පස්සේ මගේ මම පනාදිද්දි මැෂින් එකකට ගහන්න එපා හරි මොකක් හරි එහෙම ඒ වගේ දෙයක් කියලා තියෙන්න පුළුවන්. ඒ වගේ උපදෙස් ලබා දීලා තියෙන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට අන්තිම කැමැති පත්‍රයක් තුළ සඳහන් වන්නේ ඇතුළත් කරන්නේ දේපල සම්බන්ධ කරුණු සහ තමන්ගේ වගකීම් සම්බන්ධ කරුණු කියන කාරණය තමයි ඉතාමත් අත්‍යවශ්‍ය වෙන්නේ. නමුත් ඔයා කියන ආකාරයට පෞද්ගලික කාරණා මගේ මම මිය ගියාට පස්සේ මගේ මරණය කටයුතු කොහොමද සිද්ධ වේ යුත්තේ කියන එකත් අන්තිම කැමැති පත්‍රයේ සටහන් කරෙහිමේ හැකියාවක් තියෙනවා. නමුත් ඒක එච්චරම අර නෛතිකව එච්චරම වැදගත් වෙන කාරණයක් විදිහට මම දකින්නේ නැහැ. නමුත් මේ දේපල සම්බන්ධයෙන් ගත්තාම ඉතාමත් වැදගත් අන්තිම කැමැති පත්‍රයක් තිබීම. අන්තිම කැමැති පත්‍රයක් නැතුව කෙනෙක් මරණයට පත් වුණොත් මොකද වෙන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක් නයන. අන්තිම කැමැති පත්‍රයක් රහිතව යම් කිසි කෙනෙක් මිය ගියහොත් උරුම නීතියට අනුව ටෙස්ටිමෙන්ටරි කේස් එකක් දාන්න වෙනවා. උරුම නීතිය අනුව තමයි අපිට කටයුතු කරන්න වෙන්නේ. එතකොට අධිකරණය මගින්
අධිනිස්ත්‍රාධිකාරිවරයෙකු පත් කරනවා දිසාධිකරණය මගින්. ඒ අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සිද්ධ වෙනවා. සමහර වෙලාවට පෞද්ගලික නීති තියෙන්න පුළුවන්. දැන් ලංකාව කියන්නේ මල්ටි කල්චරල් රටක්, මල්ටි රිලිජියස් රටක්. එතකොට ලංකාවේ තියෙන සුවිශේෂ වූ නීති පද්ධති, එතකොට උඩ රට නීතිය තියෙනවා, තේසවලාමේ නීතිය තියෙනවා, මුස්ලිම් නීතිය තියෙනවා. එතකොට ඒ නීති අනුව ඒගොල්ලෝ ඒවා ඒ කටයුතු සිද්ධ කරනවා. අන්තිම කැමැති පත්‍රය නැතිව මිය ගියොත් ඒ අනුව ඒගොල්ලන්ගේ නීතිවල තියෙන ඒ ආකාරය, ඒ කාර්ය පටිපාටිය අනුගමනය කරලා අධිකරණයට ගිහිල්ලා ඒ අනුව දේපල බෙදනවා. ඒකට අපිට ටෙස්ටිමෙන්ටරි කේස් එකක් නැත්නම් උරුම නීතිය අනුව නඩුවක් පවරලා අධිකරණයේ ඒ අනුව ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ අනුව අධිකරණය මගින් පත් කරනවා අධිනිස්ත්‍රාධිකාරිවරයෙකු, පරිපාලකයෙකු කියලා කියන්නේ අධිනිස්ත්‍රාධිකාරිවරයෙකු පත් කරලා ඒ අදාළ දේපල බෙදිය යුත්තේ කෙසේද වගකීම් ඉෂ්ට කරලා තියෙනවා. නම් ඒ වගකීම් වලට තමයි මූලිකම ප්‍රයොරිටි එක දෙන්නේ. ඒක අන්තිම කැමැති පත්‍රයක් තිබ්බහමත් එහෙමයි, නැතුවහමත් එහෙම මූලිකම වගකීම් වලට තමයි මූලිකත්වය දෙන්නේ. මොකද ණයක් තියෙනවා නම් මොන හරි ඒක බේරලා එපා ඉතිරිය කටයුතු කරන්න. ඒක තමයි මූලික වෙන්නේ. ඒ අනුව තමයි අන්තිම කැමැති පත්‍රයක් රහිතව මිය ගියත් ඔය ආකාරයෙන් තමයි කටයුතු සිද්ධ වෙන්නේ නීති ඉදිරියේ. දැන් අපේ මේ අසන්නන්ට සමහරලාට හිතෙන්න පුළුවන් මේ මම තාම වයසට ගිහිල්ලා නැහැ කින්ද මට මේ දැම්මම අන්තිම කැමැති පත්‍රය ලියන්න අවශ්‍ය නැහැ, නැත්නම් ලාස්ට් විල් එකක් ලියන්න අවශ්‍ය නැහැ කියලා. අසල සාමාන්‍යයෙන් ජීවිතයේ මොන කාලෙදිද අපි මේ අන්තිම කැමැති පත්‍රයක් පිළිබඳව අවධානය යොමු කළ යුත්තේ? ඇත්තටම අපේ නෛතික අපි වැඩිහිටියෙක් විදිහට සලකන්නේ ලංකාවේ නම් අපි 18 වැඩි පුද්ගලයෙක්නේ. ඉතින් 18 වැඩි ඕනෑම පුද්ගලයෙකුට තමන්ට අන්තිම කැමැති පත්‍රයක් ලියන්න පුළුවන්. ඇත්තටම එයාට යම්සේ මරණයෙන් පස්සේ අපි දන්නේ නැහනේ මේ අපි මරණය කොයි වෙලාවෙ වෙනවද කියලා. එතකොට ඒ කෙනෙක්ට තමන්ගේ කටයුතු ඒ වගකීම් සම්බන්ධයෙන් දේපල සම්බන්ධයෙන් තියෙනවා නම් අරවා කිව්වා වගේ මරණය කොයි ආකාරයෙන්ද වෙන්න ඕනේ, ඒ වගේ දේවල් අර යම් කිසි දේවල් තියෙනවා නම් මරණයෙන් පස්සේ මොනවද සිදුවිය යුත්තේ කියන එක ඒක සඳහන් කළ 18 වැඩි ඕනම පුද්ගලයෙක්ට අන්තිම කැමැති පත්‍රයක් ලිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක්ට සමහරලාට අවිවාහක වෙන්නවා. එතකොට අවිවාහකව නැද්දී අන්තිම කැමැති පත්‍රයක් ලියනවා. නමුත් එයා එකපාරටම ආයි විවාහ වුණොත් එහෙම ටික කාලයක් ගිහලා එතකොට පරණ ලියපු අන්තිම කැමැති පත්‍රය අවලංගු වෙලා ඊළඟ ඊට පස්සේ ලියන ඒ විවාහ වුණාට ඒ අන්තිම කැමැති පත්‍රය අවලංගු වෙනවා. යා කියන්නේ මං කිව්වේ අවිවාහක ලියපු අන්තිම කැමැති පත්‍රය අවලංගු වෙනවා එයා විවාහ වුණාට පස්සේ. ඒ වගේම ළමයෙක් ඉපදුනොත් එහෙම ඒ අතරමැද කාලේ තව අන්තිම කැමැති පත්‍රයක් ලියලා තියෙනවනම් ඒකත් අවලංගු. හැම වෙලේම අන්තිමටම ලියන අන්තිම කැමැති පත්‍රය තමයි වළංගු වෙන්නේ. සහ යම් කිසි හේකින් එයාගේ අර තත්ත්වය වෙනස් වුණාම දැන් සිංගල් කෙනෙක් මැරීඩ් වුණාම එතකොට අන්තිම කැමැති පත්‍රය අවලංගු වෙනවා. එයා සිංගල් කාලේ ලියපු අන්තිම කැමැති පත්‍රයක් තියෙනවා. අසලේ වගේම ඔබ සඳහන් කළා මේ යම් අවස්ථාවල් අපි ලියා තිබෙන අන්තිම කැමැති පත්‍රය අවලංගු විය හැකි අවස්ථා, විශේෂයෙන්ම විවාහකයේදී දරුවෙක් ලැබීම තුළින් මේ ලියා තිබෙන අන්තිම කැමැති පත්‍රය අවලංගු වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් ලියා තිබෙන අන්තිම කැමැති පත්‍රයක් මොන වගේ කාල පරිච්ඡේදයකදීද මේක නිතර අපි අවධානයට යොමු කරලා බලන්න ඕනේ, මේක තාමත් අපිට අවශ්‍ය විදිහට තියෙනවද කියන එක අපි මොනතරම් එහෙම නැත්නම් අපි කිව්වොත් මොන වගේ ෆ්‍රීකවෙන්සි එකකින්ද මේක බලන්න ඕනේ, ඒ වගේම මොන වගේ අවස්ථාවලද මේක අවලංගු වෙන්නේ කියන අපි ඒ ප්‍රශ්නේ අහුවොත්. බොහොම හොඳ ප්‍රශ්නයක් නයන. මේ ඇත්තටම අන්තිම කැමැති පත්‍රයක් දැන් 18 ලියන්න පුළුවන්. එතකොට හිතන්න 18 මම දැන් අද මට 18යි, මම අන්තිම කැමැති පත්‍රයක් ලියනවා, මට දේපලක් තියෙනවා, මට වගකීම් කීපයකුත් තියෙනවා. උදාහරණයක් මම කියන්නේ. එතකොට අද ලියන අන්තිම කැමැති පත්‍රය මම විවාහ නොවුනොත් සහ මට දරු මල්ලු නැත්තම්
මට කිසිම වගකීමක් නැත්නම් ඒක ඒ ආකාරයෙන්ම බලංගු වෙලා තියෙනවා. ඒකට අද ලියන අන්තිම කැමති පත්‍රයක් තව අන්තිම කැමති පත්‍රයක් ලියනකම් ඒ තාක් දුරට බලංගු වෙනවා. නමුත් මෙහෙම ගත්තොත් එහෙම දැන් මම අර කලින් කිව්වා වගේ ඔයා තනිකඩ පුද්ගලෙක් නැත්නම් සිංගල් කෙනෙක් වෙලා ඉද්දි ලියන අන්තිම කැමති පත්‍රයක් ඔයා මැරි වුණාම නැත්නම් විවාහ වුණාම ඒක අවලංගු වෙනවා. එතකොට විවාහ වෙලා ඉද්දි ඔය දෙන්න විතරක් ඉද්දි ලියන අන්තිම කැමති පත්‍රයක් ඔයාලට ළමයි හම්බුනහම අවලංගු වෙනවා. හරිද? එතකොට හිතන්න දැන් ළමයි හම්බ වෙලා ඉද්දි ඔයගොල්ලෝ තව දීපලක් මිලදී ගත්ත කියලා කියන්නේ. එතකොට මේ අන්තිම කැමති පත්‍රය අවලංගු වෙන්නේ නැහැ. නමුත් ඕගලන්ට පුළුවන් පොඩි සිල් පත්‍රයක් කියලා එකක් තියෙනවා. පොඩි සිල් පත්‍රයක් ලියලා ඒකට ඇමෙන්ඩ්මන්ට් එකක් හරියට අර ඇග්‍රීමන්ට් එකක ඇඩෙන්ඩම් එකක් වගේ ඒ පොඩි සිල් පත්‍රයක් ලියලා ඒ අන්තිම කැමති පත්‍රයට ඒක ඇඳා ගැනීමේ හැකියාව තියෙනවා. අර කියන අවස්ථාවලදී දැන් හැම වෙලේම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන ඔයගොල්ලෝ අන්තිමටම ලියන අන්තිම කැමති පත්‍රය කියන්නේ අප්ඩේටඩ් එක තමයි අධිකරණයේ ඉදිරියේ පිළිගන්නේ. කියන්නේ ඔයාලා මුලදී ලියන අන්තිම කැමති පත්‍රය නෙමෙයි අන්තිමටම ලියන අන්තිම කැමති පත්‍රය. ඒක හිතන්න ඔයාලා මැරෙන මොහොතට පැයකට දෙකකට කලින් ලියන අන්තිම කැමති පත්‍රයක් තියෙන්න පුළුවන්. අන්න ඒක තමයි අධිකරණය සලකා බලන්නේ. ඔබ සඳහන් කළා අන්තිම කැමති පත්‍රයක් අවලංගු විය හැකි අවස්ථා බොහොමයක් පිළිබඳව. දැන් මට මෙතනදී පුංචි ප්‍රශ්නයක් පැන නැගුණා. දැන් අපි අන්තිම කැමති පත්‍රයක් ලියලා තියෙද්දි අපේ තිබෙන දේපලක් ඉඩමක් කාට හරි විකුණුවොත් එහෙම නැත්නම් අපේ තිබෙන ෆික්ස් ඩිපොසිට් එකක් අපි විත්ඩ්‍රෝ කළොත් එතනදී අපේ අන්තිම කැමති පත්‍රයට එයින් බලපෑමක් සිදු වෙනවද? බොහොම හොඳ ප්‍රශ්නයක් නයන. ඇත්තටම ඒකත් අර කලින් අහපු ප්‍රශ්නෙටම අදාළ දෙයක්. අන්තිම කැමති පත්‍රයක් අවලංගු වෙන අවස්ථාවක්. ඇත්තටම හිතන්න ඔයගොල්ලෝ දේපලක් මිලදී අරගෙන ටික කාලයක් ගියාම අන්තිම කැමති පත්‍රයක් හදලා එතකොට මේ දේපල ඔය අන්තිම කැමති පත්‍රය අනිවාර්යයෙන්ම සඳහන් කරනවානේ. එතකොට මේ දේපල වික්කොත් එහෙම හරි ඒක නැතවා කිව්ව ආකාරයට ෆික්ස් ඩිපොසිට් එකක් ගන්න එක විත්ඩ්‍රෝ කරපුවාම හරි එතකොට මේ අන්තිම කැමති පත්‍රයේ සඳහන් වෙලා තියෙන දේ වළංගු වෙන්නේ නැහැනේ. එතකොට අන්තිම කැමති පත්‍රය අවලංගු වෙනවා. ඒ වගේම අසල මේ තවත් මං හිතන්නේ අපේ අන්තිම කැමති පත්‍රයක් අපි ලියනකොට අපි මෙයට සම්බන්ධ කරගත යුතු ඉතා වැදගත් පුද්ගලයෙක් ඉන්නවා. දැන් අපි ඉංග්‍රීසියෙන් කියන්නේ එක්සිකියුටර් කියලා. දැන් මේ එක්සිකියුටර් කියන පුද්ගලයා සහ අන්තිම කැමති පත්‍රය අතර තියෙන සම්බන්ධය මොකද? මේ ඇත්තට එක්සිකියුටර් කියන්නේ කවුද? බොහොම වැදගත් ප්‍රශ්නයක්. එතකොට අපිට කතා කරන්න පුළුවන් කොහොමද අන්තිම කැමති පත්‍රයක් නෛතික කාර්ය පටිපාටිය සිද්ධ වෙන්නේ කොහොමද? එක්සිකියුටර් වලට අපේ සිංහලෙන් කියන්නේ අපි පොල්මක්කාරයා කියලා. ඒ වුණාට ගොඩක් කට්ටිය අපි කතා කරන්නේ නේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන වචන තමයි එක්සිකියුටර්. ඇත්තටම අන්තිම කැමති පත්‍රයක් ලියද්දී මගේ මේ දීපල සම්බන්ධයෙන් වගකීම් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඔයාට ක්ලෝස් එකක් දාන්න පුළුවන්. මම මේ පුද්ගලයා කියන පුද්ගලයාව හරි කවුරු හරි පත් කරනවා කියලා අනිවාර්යයෙන්ම ක්ලෝස් එකක් දාන්න. එතකොට අන්න ඒ පුද්ගලයා තමයි එක්සිකියුටර් විදියට නැත්නම් පොල්මක්කාරයා විදියට කටයුතු කරන්නේ. අනිවාර්යයෙන්ම ඒක අන්තිම කැමති පත්‍රයක දැමිය යුතු අනිවාර්ය අංගයක්, අනිවාර්ය වගන්තියක්. එතකොට එයා එක්සිකියුටර් වෙනවා. එතකොට එක්සිකියුටරට තමයි මේ දේපලක් හෝ වගකීම් සම්බන්ධයෙන් යම්කිසි මියගිය පුද්ගලයෙකුගේ දේපලක් හෝ වගකීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න බලය දීලා තියෙන පුද්ගලයා අන්තිම කැමති පත්‍රය හරහා. එතකොට එයා ගිහිල්ලා අන්තිම කැමති පත්‍රය දැන් යම්කිසි පුද්ගලයෙක් මැරුණාම එයාගේ අන්තිම කැමති පත්‍රයේ සඳහන් වෙලා ඉන්න ඒ එක්සිකියුටර් පොල්මක්කාරේ අන්තිම කැමති පත්‍රය මාස 3ක් ඇතුළත ගිහිල්ලා අධිකරණ ඉදිරියේ රෙජිස්ට්‍රාර් ඉදිරියේ ඒ අදාළ දිසාධිකරණයේ ඉදිරියේ අධිකරණ බල ප්‍රදේශයේ දිසාධිකරණයේ ඉදිරියේ රෙජිස්ට්‍රාර්වරයා ඉදිරියේ ඒක ගිහිල්ලා තැන්පත් කරන්න ඕනේ. ඒ කියන්නේ මේක ඇත්තටම නඩුකරයක් විදිහට තමයි යන්නේ. සිවිල් නඩුකරයක් විදිහට, බූදල් නඩුකරයක් විදිහට. එතකොට එයා ගිහිල්ලා එයා තමයි එතකොට ඒකේ මේ පැමිණිලිකරු වෙන්නේ. අනිත්කුත් ඔය අන්තිම කැමති පත්‍රයේ සඳහන් කරලා තියෙන ඔය දේපල මේ වයිට දෙනවා, ඊට දෙනවා, බීට දෙනවා කියලා අපි සඳහන් කරනවානේ.
එතකොට ඒ කට්ටිය තමයි වග උත්තරකරුව විදිහට නම් කරන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ අධිකරණයේ ඉදිරියේ ගිහිල්ලා නඩුකරයක් විදිහට මේක පැවරුවට පස්සේ මේ අන්තිම කැමැති පත්‍රය ඔප්පු කරන්න ඕනේ. ඔප්පු කරන ක්‍රියාමාර්ගය කරන්න. එතකොට එහෙම තැන්පත් කරපුවාම මේක නඩුකරයක් විදිහට යනවා. ඊට පස්සේ නඩුව විභාග වෙන කාලේ ඔහුට පොල්මක්කාර බලපත්‍රයක් හම්බ වෙනවා. පොල්මක්කාර බලපත්‍රය හම්බුනාට පස්සේ යට ඒ නඩුකරය සම්බන්ධයෙන් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ අතරතුර කාලේ අනිවාර්යයෙන්ම දෙපාරක් අධිකරණය මගින් මේ දේපල සම්බන්ධයෙන් මේ සඳහන් වන අන්තිම කැමැති පත්‍රයේ සඳහන් වන දේපල සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීම් දෙකක් පළ කරනවා. මොකද විරෝධතා ඉදිරිපත් කිරීමේ අවකාශ ලබා දෙන්න ඕනේ අනිකුත් ඉන්න තව කවුරු හරි උරුමකරුවෝ ඉන්නවා නම් ඒක සමහරවිට මිලදී ගත්ත කට්ටිය ඉන්න පුළුවන් අර කලින් කිව්වා වගේ කියන්නේ යම් කිසි ණය තියෙන පුද්ගලයෝ ඉන්න පුළුවන් යම් කිසි මොකක් හරි ලීස් එකක් කරන්න බැංකුවකින් ණයක් කරන්න ඒ ඔය අන්තිම කැමැති පත්‍රය නොතියෙන්න පුළුවන්. එතකොට ඒ කට්ටිය ඇවිල්ලා සමහරවිට විරෝධතා ගොනු කරන්න පුළුවන්. එතකොට ඕක දීර්ඝ වෙනවා. ඔය නඩු කටයුත්ත දීර්ඝ වෙනවා. නමුත් එහෙම කෙනෙක් නොහිටියොත් එහෙම ඕක අන්තිම කැමැති පත්‍රය ඔප්පු කරගන්න අධිකරණයේ ඉදිරියේ ඔප්පු කරව ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒක ඒ බලපත්‍රය ලැබෙන පොල්මක්කාර බලපත්‍රය ලැබෙන පුද්ගලයාටම පොල්මක්කාර පැවරුම් කරය ලිවීමේ බලය අධිකරණයෙන් ප්‍රදානය කරනවා. එතකොට ඒ හරහා පැවරුම් කරයක් අදාළ පුද්ගලයන්ට අදාළ දේපල වලට හිමිකම් කියන පුද්ගලයන්ට ඒ පැවරුම් කරය සකසලා ලබා දෙනවා. ඒ නඩු කටයුත්ත අවසන් වුණාට පස්සේ. එතකොට පොල්මක්කාර පැවරුම් කරය ඇත්තටම ලියන්නේ නඩු කටයුතු අවසන් වුණාට පස්සේ. ඒ අතරතුර කාලේ නඩුව තියෙන තාක් ඒ අතරතුර කාලයේ පොල්මක්කාරයට දෙන්නේ පොල්මක්කාර බලපත්‍රයක්. මොකද නඩු කටයුත්තේ වැඩ සියල්ලම සිද්ධ කරන්නේ ඔහු මැදිහත් වෙලා. ඔහුට තමයි බලය දීලා තියෙන්නේ. ඒකට අනිකුත් ඔය උරුමය ඔය වග උත්තරකරුවොත් ඒක හා ඒට කැමැත්ත ප්‍රකාශ කරලා දිවුරුම් ප්‍රකාශ ලබා දෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග තියෙනවා දිසාධිකරණය හමුවේ කටයුතු කරන්න ඕන නෛතික ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. ඒ අනුව මේක මම සරලව පැහැදිලි කරේ. එතකොට ඒ විදිහට පොල්මක්කාරය තමයි මෙතන සුවිශේෂී චරිතය. ඒ කියන්නේ වා කියපු එක්සිකියුටර් තමයි මෙතන ප්‍රධානම චරිතය, සුවිශේෂී චරිතය. මොකද එයාට තමයි මේ දේපල සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න පොල්මක්කාර පැවරුම් කරේ ලියන තෙක් එයාට තමයි ලියන්නත් එයාට තමයි සියලුම අධිකරණයත් එක්ක ගනුදෙනු කරන්නේ එයා. මම හිතන්නේ අවසාන වශයෙන් තිබෙන ප්‍රශ්නය මේක දැන් අපි ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් වල ඉන්න බොහෝ දෙනෙක් මේ වැඩසටහන අහන්නේ. හැබැයි ඇඩිලේඩ් වල නෙමේ ඇඩිලේඩ් වලින් පිටතත් ඔස්ට්‍රේලියාවේ එහෙම නැත්නම් වෙන රටක ඉන්න කෙනෙක් මේක අහගෙන ඉන්නවා නම් මට ඔබෙන් අහන්න තියෙන වැදගත්ම ප්‍රශ්නයක් තමයි මේ අපි අන්තිම කැමැති පත්‍රයක් ලියනද විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන පුද්ගලයෙක් ඔහුට ඔස්ට්‍රේලියාවේ හොට තිබෙන දේපල සහ ලංකාවේ තිබෙන දේපල වලට එක අන්තිම කැමැති පත්‍රයක් ලියලා මේ රටවල් දෙකේම වළංගු වෙනවද? එහෙම නැත්නම් මේ රටින් රටට වෙන වෙනම අන්තිම කැමැති පත්‍රයක් ලියන්න අවශ්‍යද කියන ප්‍රශ්නය. ඔය දෙආකාරයෙන්ම සිද්ධ කරන්න පුළුවන් මගේ මතය අනුව. ඔස්ට්‍රේලියාවේ තියෙන දේපල සම්බන්ධයෙන් වෙනම ලාස්ට් වීල් එකක් උත් ශ්‍රී ලංකාවේ තියෙන දේපල සම්බන්ධයෙන් වෙනම ලාස්ට් වීල් එකකුත් ලියන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ යම් කිසි කෙනෙක් ඒකේ අන්තිම කැමැති පත්‍රයක් ලියනවා නම් මගේ මේ විදේශයේ මේ ආකාරයෙන් දේපල තියෙනවා කියලා කිව්වහම එක ෆොරින් ලාස්ට් වීල් එකකුත් වෙනවා. එතකොට ෆොරින් ලාස්ට් වීල් විදේශ අන්තිම කැමැති පත්‍රයක් බවටත් පත් වෙනවා. එතකොට කරන්න තියෙන්නේ ඒක මුලින්ම ඔයගලන්ගේ ජුරිස්ඩික්ෂන් එකේ ඔප්පු කරන්න ඕනේ. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ ඔප්පු කරන්න ඕනේ. ඔප්පු කරලා එහෙත් තියෙන නියෝගය මෙහෙට එවනවා මෙහෙ බලාත්මක කරන්න කියලා. එතකොට මෙහි නඩුකරයක් වෙනමම යනවා ඒක ඔප්පු කිරීම සඳහා. එතකොට ඒ ආකාරයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. නමුත් වාට ඕනම කෙනෙක්ට ලෝකයේ තියෙන ඕනම දේපලක් සම්බන්ධයෙන් අන්තිම කැමැති පත්‍රයක් ලියන්න හැකියාව තියෙනවා. ඒක තනි අන්තිම කැමැති පත්‍රයක් හරි අන්තිම කැමැති පත්‍ර දෙකක් හරි අර
වෙනස් එකම දේපල සඳහන් කරලා නෙමෙයි වෙන වෙනම සඳහන් කරලා එහෙම ලියන්න මේ හැකියාව තියෙනවා විදේශීය දේපල සම්බන්ධයෙන් මේ ආකාරයෙන් කටයුතු කරන්න මේ මෙහි තියෙන දේපල සම්බන්ධයෙන් වෙනම ආකාරකින් කටයුතු කරන්න. හොඳයි. ඉතින් අද අපි සාකච්ඡා කළේ අන්තිම කැමති පත්‍රය. එහෙම නැත්නම් ලාස් විල් එක පිළිබඳව. ඉතින් අද මේ වැඩසටහනෙන් ලාස් විල් එකක් කියන්නේ මොකක්ද? මෙය මොන ආකාරයෙන් සකස් කළ යුතුද? එහි ඇති ගැටලුකාරී තත්ත්ව මොනවද? මේ සියලු දේ ගැන සාකච්ඡා කළා. ඉතින් මම හිතනවා අද මේ අපගේ සාකච්ඡාව ඔබට වැදගත් සාකච්ඡාවක් වෙන්නට ඇතේ කියලා. ඒ වගේම මම මේ අවස්ථාවේ ඔබට මතක් කරන්න කැමතියි. අපි මේ ඔබට ගෙනෙන කරුණු මේ පොදු කරුණු හැටියට සලකන්න. ඉතින් මේ කරුණු වලින් අපි බලාපොරොත්තු වෙන ඔබට යම් ආකාරයක අවබෝධයක් ලබා දෙන්න මේ අපි කතා කරන මාතෘකාව පිළිබඳව ඒ වැදගත් වෙන කරුණු. හැබැයි මේ කරුණු පිළිබඳව ඔබට යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා නම් හෝ මේ කරුණු ඔස්සේ ඔබට ක්‍රියාත්මක වීමට අවශ්‍ය නම් මම ඉතා කාරුණික මතක් කරන්නේ ඔබ නීතිඥවරයෙක් හෝ නීතිඥවරයක් මුණ ගැසිලා ඔහු හොය ඇ සමග ඔබගේ කරුණු කාරණා සාකච්ඡා කරලා ඔබට අදාළ වෙන ආකාරයෙන් ඒ තොරතුරු ලබා ගන්න කියන කාරුණික මතක් කිරීමත් කරන්නට කැමැති. ඉතින් ඒ එක්කම අද දවසේ අපි මේ වැඩසටහන සඳහා අප සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කතිකාචාර්ය නීතිඥ අසේල දිසානායක මහත්මයා. ඉතින් ඇඩිලේඩ් ලක්හඳ පිළිසඳර වෙනුවෙනුත් මේ අසන්නන් සියලු දෙනා වෙනුවෙනුත් ඔබගේ වටිනා කාලය අප වෙත ලබා දීම පිළිබඳව අපි බොහොමත්ම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ලබන සතියේ එහෙම නැත්නම් ඉදිරියේදී තවත් මෙවැනිම වැදගත් මාතෘකාවක් ඔස්සේ අපි ගෙනෙන පිළිසඳරක් සමග ඔබ හමුවන බලාපොරොත්තු ඇතුව අදට අපි සමුගන්නවා. මම නයන් පෙරේරා. සියලු දෙනාටම සුවදායක දවසක්. අයබෝවන්.